SL Movie Recaps වෙට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවේ 2026 වසරේ අලුපෙන්ම තිරගත වුණු Made in Korea චිත්‍රපටය. මේ දවස්වල අපේ ලංකාවෙත් ගොඩක් කට්ටිය රට යනවනේ. පිට රටකට ගිහින් ජීවත් වෙනවා කියන එක අපි හිතන තරම් සුන්දර දෙයක් නෙමෙයි. මේ කතාවෙත් අපිට පෙන්වන්නේ කොරියාවට යන තරුණියක් ගැන. ඒ තරුණියට මුහුණ දෙන්න වෙන කරදර ගැන. ඒ තරුණිය මේ කරදරවලට මුහුණ දෙන්නේ කොහොමද? අපි බලමු මේ තරුණියට ඒ අභියෝග ජය ගන්න පුරුවන් වෙයිද කියලා. ඉතින් ලෑස්ති වෙන්න මේ ලස්සන කතාවේ අස්සක් මුල්ලක් නැර විස්තර දැනගන්න. මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. කතාව පටන් ගද්දී අපිට පෙන්වන්නේ කොලප්පලූර් කියලා ගම්මානයක්. මේ ගම නගරෙන් ගොඩක් ඈතට වෙන්න තියෙන ගොඩක් පිටිසර එකක්. සිග්නල්වත් හරියට නැහැ. මේ ගමේ ඉන්නවා ෂෙන්බා කියලා ගැහණු ළමයෙක්. එයාට පොඩි කාලේ ධම්ම තියෙන හීනයක් තමයි කොරියාවට යන එක. එයා පිස්සුවෙන් වගේ කොරියන් කතා බලනවා, කොරියන් කතා කරනවා, එහෙ කෑම ಜಾති හදනවා. එයා හැමෝටම කියන්නේ මගේ හීනේ කොරියාවට යන එක කියලා. ඉතින් මේ ෂෙන්බාගේ ක්‍රෂ් එක තමයි මනි. මෙයා මනි එක්කත් එයාගේ හීනේ ගැන කියනවා. එතකොට මනි මෙයාට කියනවා මන් දන්නවා කොරියාවට යන්න හැටි. ස්ටේෂන් එකට ගියා නම් ට්‍රේන් එකේ යන්න පුරුවම් කියලා. ඉතින් පුංචි ෂෙන්බා ස්ටේෂන් එකට ඇවිල්ලා කොරියාවට ටිකට් ඉල්ලනවා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් නේද මෙයාට තියෙන පිස්සුව ගැන. ස්ටේෂන් එකෙන් මෙයාට බනිනවා. තාත්තටත් මේක ආරංචි වෙනවා. ෂෙන්බාගේ තාත්තට තියෙන්නේ කෑම කඩයක්. ෂෙන්බාට මැදේම තමයි තාත්තටත් ලොකු හීනයක් තියෙනවා. ඒ තමයි මේ කඩේ ලොකු හෝටලයක් කරන එක. තාත්තා මහන්සි වෙන්නේ ඒකට. කාලයත් එක්ක ෂෙන්බත් ලොකු වෙනවා. ඒත් එයාගේ හීනේ නම් වෙනසක් නැහැ. තවමත් කොරියාවට යන්න තමයි ආසාව තියෙන්නේ. ෂෙන්බා කොරියාවට යන්න ලෝන් එකකුත් ගන්න ඇවිල්ලා. මෙයාගේ නමට දේපල මුකුත් නැති නිසා ලෝන් දෙන්න බෑ. ඕනනම් ස්ටුඩන්ට් වීසා යන්න පුළුවන් කියලා කියනවා. ෂෙන්බා ගෙදරටත් නොකිය පාස්පෝර්ට් හදන්න ගිහිල්ලා. මේක ගැන ගෙදරට ආරංචි වෙලා අම්මා හොදටම කෑ ගහනවා. තාත්තා තමා මෙයාව බේරගන්නේ. තාත්තා කියන්නේ එයාත් දැන් වයසයි. ඉක්මනට ඔයාව බන්දලා දීලා කඩේ ඔයාට බාර දෙන්න ඕනේ. හිතලා වැඩ කරන්න කියලා. මේ ඉන්නේ මනි, ෂෙන්බාගේ ක්‍රෂ් එක. දැන් පෙම්වතා. මනිට එක දිගටම කෝල් එනවා. මෙයා ආන්සර් නොකලත් එක දිගටම කෝල් එන නිසා අන්තිමට ආන්සර් කරනවා. මනි ලෝන් එකක් කරන් ඒක ගෙවන්න කියලා කතා කරන්නේ. මනිගේ අතේ දැන් සල්ලි නැහැ. සතියක් කල් දෙන්න කියලා කෝල් එක කට් කරනවා. ෂෙන්බත් මේ වෙලාවේ මනිව හම්බෙන්න එනවා. ඇය අහන්නේ අපි දෙන්නගේ සම්බන්ධේ තාත්තට කවද්ද කියන්නේ කියලා. ඒත් මනි මේ ඉන්න තත්වෙත් එක්ක දැන්ම තාත්තව හම්බෙන්න එන්න කැමති නැහැ. මනි එයාගේ තාත්තා ගත්ත නඩේකට ඉර වෙලා ඉන්නේ. මනි මේවා කියලා කෑ ගහද්දී ෂෙන්බට දුක හිතෙනවා. පස්සේ මනිටත් දුක හිතිලා ෂෙන්බව සනසනවා. මේ දෙන්න ගොඩක් සතුටින් ඉන්නවා. මේ දෙන්න මෙහෙම ඉන්නවා ෂෙන්බගේ තාත්තා දකිනවා. තාත්තා ඇවිල්ලා මනි එක්ක කතා කරනවා. එයා මනි ගැන ලොකු පැහැදීමකින් මේ ඉන්නේ. තාම ජොබ් එකක්වත් නැද්ද කියලා අහනවා. මනිට කරන්න මුකුත් නැහැ. තාත්තා මේ සම්බන්ධෙට කැමති නැහැ. එයා ෂෙන්බව බලන්න මනමාලේකට එන්න කියනවා. ෂෙන්බනන් මේකට කැමති නැහැ. ඒත් මනමාලේ ෂෙන්බ කියන දේවල් අහන්නේ නැහැ. මේකට කැමති කියලා ගෙදර අයට දන්වලා තමයි යන්නේ. තාත්තා දැන් ෂෙන්බගේ වෙඩින් එක ලෑස්ති කරන්න හදන්නේ. ෂෙන්බ මේක මනිටත් කියනවා. මේ ප්‍රශ්න නිසා මනිගේ තොලුව අවුල් වෙලා තියෙන්නේ. මනි කෑ ගහන්නේ ඔයා කොරියාවේ යන්න නිහිතියේ. මේ වෙඩින් එකක් ආවේ කොහොමද කියලා. ෂෙන්බටත් කරගන්න දෙයක් නැහැ. මේ වෙලාවෙත් දෙන්න කතා කර ඉන්න එක ෂෙන්බගේ තාත්තා දකිනවා. මේ වෙලාවෙ නම් ඔහු නිකන් ඉන්න නැහැ. මනිට කම්බුල් පාරකුත් දීලා තමා කතා කරන්නේ. තාත්තා බයින්නේ හරියට රස්සාවක්වත් නැති, ඉන්න තැනක්වත් නැති එකෙක්ට මගේ දුව දෙන්න නැහැ කියලා. මනි නැවතිලා ඉන්නෙත් වැඩ කරන බා එකේමයි. මනිට බැනලා තාත්තා ෂෙන්බව එක්කන් යන්න හැදුවත් එයා තාත්තා එක්ක යන්නේ නැහැ. මනි එක්ක ඉන්නේ. මනි කියන්නේ මම ඔයාව එක්කන් යන්නම්. හැබැයි යන්නේ කොහෙද ඉන්නේ කොහෙද ප්‍රශ්න මුකුත් අහන්න එපා කියලා. ෂෙන්බා මනිව ගොඩක් විශ්වාස කරනවා. ඇය කිසිම දෙයක් අහන්න නැතුව මනි එක්ක එනවා. මේ දෙන්න එන්නේ නගරයට. ෂෙන්බා මේ දේවල් ගැන මුකුත් දන්නේ නැහැ. මනි මෙයාව එක්කන් යන්නේ එයාගේ යාළුවෙක්ගේ ගෙදරකට. ෂෙන්බා ගෙදර අයව දාලා ආවත් එයාට එයා නැති පාළුව දෙනෙනවා. මේ දෙන්නට තාම රස්සාවකුත් නැහැ. ජීවත් වෙන්න ක්‍රමයකුත් නැහැ. ෂෙන්බා මනිට කියන්නේ එයා මෙහෙම ඉන්න එක මනිටත් කරදරයක්. මම ගමට යන්නම් කියලා. ඒත් මනි මේකට කැමති නෑ. මනි කියන්නේ අපි දෙන්නට කොරියාවට යන්න ඔක්කොම ලෑස්ති කරන ගමන් තියන්නේ. ඉක්මනටම යන්න පුරුවන් කියලා. අපි දෙන්න එහෙ ගිහින් රස්සාවල් හොයන් ජීවත් වෙමු කියලා. ෂෙන්බා අහන්නේ
ඔයාගේ අතේ සල්ලිත් නැතුව මේ දේවල් කොහොමද කරන්න කියලා. මණී කියන්නේ ඔයා ඒ දේවල් හිටන්න එපා. දැනටමත් ලොකු හොටෙල් එකක රස්සාවක් ඔයාට හම්බෙලා තියෙන්නේ. මමත් ඉක්මනට හොයාගන්නම් කියලා. දවස් 25කට පස්සේ මේ දෙන්න කොරියාවට යන දවස ඇවිල්ලා. ෂෙන්බා එයර්පෝර්ට් එකට යන්නේ තනියම. මණීට සල්ලිවදයක් මාරු කරගන්න පරක්කු වෙලා එකෙන් දෙන්නටම පරක්කු වෙන නිසා ෂෙන්බාව ඉක්මනට එවලා. ෂෙන්බා කෝල් කරාම මණී කියන්නේ මේ සල්ලි මාරු කරන ගමන් ඉන්නේ ඉක්මනට එනවා ඔයා ඇතුළට යන්න කියලා. මණිත් දැන් එන ගමන් ඉන්නේ. ෂෙන්බා දැන් ෆ්ලයිට් එකටත් නැගලා. මණී කියන්නේ මම මේ එන ගමන් තව ටිකකින් ඔතන කියලා. ෂෙන්බාට ගෙදර ආයවත් මතක් වෙලා අම්මට කෝල් එකක් ගන්නවා. ෂෙන්බා අම්මට දුකෙන් කියන්නේ මම දැන් කොරියාවට යන්න හදන්නේ කියලා. ඒත් අම්මට නම් ගාණක්වත් නැහැ. අම්මා බනින්නේ එකෙන් දැන් වැඩක් නැහැ. තාත්තා ඔයාව බලන්න ආවම එයාට ලැජ්ජ කළා කියලා. ෂෙන්බා කලබලෙන් අහන්නේ තාත්තා මාව බලන්න ආවද කියලා. ෂෙන්බා තාත්තා ආවා කියලා දන්නේ නැහැ. අම්මා බනින්නේ ඔයා එයාට අපහාස කළා. සල්ලි ටිකක් ගත්තා කියලා. ෂෙන්බාගේ රට යන වැඩේට තාත්තා එයාගේ ජීවිත කාලෙම ඉතුරු කරපු සල්ලි තමා ඒ ගෙනත් දීලා තියෙන්නේ. ෂෙන්බාට මේ මුකුත් තේරෙන්නේ නැහැ. තාත්තත් දුකෙන් කියන්නේ එයාට දැන් මේවා කියලා තේරුමක් නැහැ කියලා. ඇත්තටම තාත්තා ඇවිල්ලා මණීව හම්බෙලා තියෙන්නේ. මණී තාත්තට බැනලා යන්න ෂෙන්බා ඔයාව බලන්න එන්න බෑ කිව්වා කියලා. ඊට පස්සේ තාත්තා එයා ගෙනාපු සල්ලි ටික මණීට දීලා තියෙනවා මේක දුවට දෙන්න කියලා. ඒත් ෂෙන්බා මේ ගැන මුකුත් දන්නේ නැහැ. දැන් තමා දැනගන්නේ. ඒත් දැන් පරක්කු වෙඩි. මණිත් ෆ්ලයිට් එකට නැගලා ඉන්නේ. මණී ගාව සල්ලි පුරවපු බෑග් එකකුත් තියෙනවා. මණී ඉන්නේ මුම්බායි යන ෆ්ලයිට් එකක. ෂෙන්බාගෙන් එන කෝල් ආන්සර් කරන්නෙත් නෑ දැන්. මණී තමන්ව විශ්වාස කරලා ආපු කෙල්ලට කොච්චර ලොකු බොරුවක්ද කරලා තියෙන්නේ. අන්තිමට එයාගේ සල්ලි ටිකත් අරගෙන. ෂෙන්බා කොරියාවට එනවා. අන්තිමට එයා හීන දැකපු තමන්ගේ හීන හැබෑ කරගත්තා. ඒත් මණී කරපු බොරුව නිසා ෂෙන්බා දැන්නම් ඉන්නේ හොදින් නෙමෙයි. එයා හොදට මාඩනවා. ආයෙත් මණීට කෝල් ගන්නවා. ඒත් කිසි උත්තරයක් නැහැ. ෂෙන්බා කොහොම හරි එයාපෝට් එක ඇතුලේ වැඩ ටිකක් කරගෙන එළියට එනවා. තාමත් මෙයා අඩ ඉන්නේ. මෙයාගේ ළඟට මැජික් කාර්යයකට ඇවිල්ලා චිට් එකක් දීලා යනවා. ඒ වචන ටිකට දුකින් පිරුණු ෂෙන්බාගේ මුහුණට හිනාවක් ගේන්න පොඩවල් වෙනවා. ඔයා හිතන දෙයි අවසානේ. දැන් පටන් ගන්නවා. ඒ චිට් එකේ තියෙන්නේ එහෙම. එයා යන්න ගිහින් ඇත්තටම මේ ෂෙන්බාගේ දුක එහෙම අවසන් වෙයිද? අපි බලමු. ෂෙන්බා ටැක්සි එකකුත් හොයාගෙන හොටෙල් එකට එනවා. දැන් තමා මණීගෙන් පිළිතුරක් එන්න. මණී කියන්නේ මට සමා වෙන්න. මොන දේ වුණත් ඔයා දැන් ඉන්නේ කොරියාවේ. ඒක තමයි වැදගත්. මේ වෙලාවේ මම එච්චර හොඳ තත්වයක නෙමෙයි ඉන්නේ. ඔයා වැඩ ටික හොඳට කරගන්න කියලා. මේ දේවල් නිසා ෂෙන්බාට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. ෂෙන්බා උදේම එනවා පොඩ්ඩක් ඇවිදින්න යන්න. එයා එන්නේ බස් හෝල්ට් එකට. මෙයා සාමාන්‍ය විදිහට බස් හෝල්ට් එකට ගියාම එතන ඉන්න පුද්ගලයෙක් කියන්නේ මෙතන පොලිමක් තියෙනවා. ඔයාට පෙන්නේ නැද්ද? පොලිම පයින් නැතුව පස්සට යන්න කියලා. ඇත්තට මේ රටවල් වල තත්ත්වය ගැන ඔයා අහලා ඇති. ඒ මිනිස්සු ගොඩක් පිළිවෙලට වැඩ කරන්නේ. ෂෙන්බා මේ පොලිමේ පිටිපස්සට යනවා. බස් එක එනවා. කට්ටිය එහාලගේ බස් කාඩ් එක ස්කෑන් කරලා බස් එකට නගිනවා. ෂෙන්බාටත් කියනවා කාඩ් එක ස්කෑන් කරන්න කියලා. මෙයා ළඟේ කාඩ් එකක් නැහැ. සල්ලි වලින් ගෙවන්න හැදුවත් බෑ. කාඩ් එක නැත්තම් බස් එකෙන් බහින්න කියනවා. ෂෙන්බාට අකමැත්තෙන් වුණත් බස් එකෙන් බහැලා යන්න වෙනවා. ෂෙන්බා එයාගේ හීන හැබෑ කරගත්තත් මෙහෙට එවිලා නම් ගොඩක් දුකින් ඉන්නේ. මෙහෙම ඉද්දි මෙයා දකිනවා බියර් ෂොප් එකක්. ෂෙන්බාට හිතෙනවා බියර් එකක් බොන්න. මෙයා ඇවිල්ලා බියර් එකක් බොනවා. පුරුදුත් නැහැ මේවා. ජීවිතේ පළවෙනි පාරට තමා මේ දේවල් බොන්නේ. ඒත් ඉතින් කෙල්ල බොන්න ගියාම කොල්ලොන්ට දෙවඩි නෑනේ. ෂෙන්බාටත් වෙන්නේ මේ ටිකම තමා. හොද්දටම බීලා වැඩි වෙනවා. වෙරිමතේ මණීටත් කෝල් ගන්නවා. ඒත් ආන්සර් කරන්නේ නැහැ. ෂෙන්වා වෙරිමතේ ඉද්දි කපල් එකක් රණ්ඩු වෙනෝ දකිනවා. මේක දැකලා කේන්ති ගිහින් එතනට යනවා. මෙයා කලබලේ නිසා පාර පනින කොල්ලෙක්ගේ ඇඟෙත් හැපිලා යන්නේ. මේ කොල්ලා කතාවේ ගොඩක් වැදගත් කෙනෙක්. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. ෂෙන්වා වෙරිමතේ තරහින් ඇවිල්ලා මේ රණ්ඩු වෙන කොල්ලගේ කනට එකක් ගහලා හොදටම බනින්න ගන්නවා. මේ මණී කියලා හිතාගෙන තමා ෂෙන්බා බනින්නේ. ෂෙන්බා අඩන ගමන් හොදටම බනිනවා. මේ කපල් එකත් පුදුම වෙලා ඉන්නේ.
මේ කවුද කියලා දන්නෙත් නෑ. පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ෂෙන්බා කියවන්නේ දිමලෙන්. මේ අයට කියන මුකුත් තේරෙන්නේ නෑ. මාමත් කෝල් එකක් බන්නවා. මනී බොරුකාරෙක්. ඔයා බඩු ටික පැක් කරන් ආයේ මෙහි ඉන්න කියලා. ඒත් ෂෙන්බා කියන්නේ මම ඉන්නේ නැහැ මෙහි ඉන්නවා කියලා. ෂෙන්බා දැන් ඉන්නේ පොලිසියේ හිර කුඩුවක. ඒකට හේතුවක් නම් දන්නේ නැහැ. බීලා හිටපු නිසාද අර කොල්ලගේ කනට ගහපු නිසාද කියලා ෂෙන්බටත් හිතා ගන්න බෑ. බෑග් එකේ තියෙන සල්ලි ටික බලුවම කමා ෂෙන්බට තේරෙන්නේ එයා බියර් බිව් එකට බිල ගෙවලා නැහැ නේද කියලා. පොලිස් නිලධාරී ඇවිල්ලා දැන් තමා ෂෙන්බගේ වැරද්ද කියන්නේ. ෂෙන්බ මෙච්චර වෙලා වෙරි මත ඉඳලා තියෙන්නේ. අර කොල්ලගේ කනට ගහපු එකට තමා මෙයාව කුඩුවට දාලා තියෙන්නේ. මේ කාටවත් ගහන්න තහනම්. පොලිස් නිලධාරී කියන දේවල් ෂෙන්බට හරියට තේරෙන්නේ නැහැ. ෂෙන්බට කොරියානු භාෂාවේ වචන ටිකක් පුළුවන්. ඒත් තාම අලුත් නිසා කතා කරන්න කියන දේවල් තේරුම් ගන්න අමාරුයි. මෙතනට තව පොලිස් නිලධාරියෙක් ඇවිත් කියන්නේ කෙනෙක් ඇවිල්ලා ෂෙන්බ ගැන අහනවා කියලා. මේ කොරියාවේ ෂෙන්බ ගැන හොයන්න කවුද ඉන්නේ? අපි බලමු ඒ කවුද කියලා. මේ ඇවිත් ඉන්නේ ෂෙන්බ පාර පනිද්දේ ඇගේ හැප්පුණ කොල්ල. මෙයා අර කපල් එක රණ්ඩු වෙන වීඩියෝ එක පෙන්නලා ෂෙන්බයි කෙල්ලව බේරගන්න ඉලෙම කළේ කියලා පොලිසියට පෙන්නලා ෂෙන්බව බේරගන්නවා. හැබැයි ෂෙන්බ දන්නේ නැහැ මේ කොල්ල කවුද කියලා. ෂෙන්බට මෙයාලා කියන දේවල් තේරෙන්නෙත් නැහැ. ඒත් මේ කොල්ල කොහොම හරි ෂෙන්බව බේරගෙන යනවා. දැන් තමා ෂෙන්බ අහන්නේ ඔයා කවුද කියලා. මේ කොල්ලගේ නම හෝජුන්. මෙයා කියන්නේ කොරියාවේ පරිස්සමෙන් ඉන්න කියලා. හෝජුන් ඉන්නෙත් ෂෙන්බ ඉන්න හරියමයි. මේ විස්තර කියලා ෂෙන්බ බීපු බියරවල බිලත් ෂෙන්බට දෙනවා. ඒකත් ගෙවලා තියෙන්නේ මේ හෝජුන්. එහෙම සල්ලි නොගෙවා යන එක නීති විරෝධී කියලාත් කියනවා. ෂෙන්බා අද උදේම යන්න ලෑස්ති වෙන්නේ එයා වැඩ කරන තැන හොයාගෙන. එයා බස් කාඩ් එකත් හදා ගන්නවා. ෂෙන්බා බොගම අමාරුවෙන් එයා වැඩ කරන තැන හොයා ගන්නවා. ඒක ගොඩක් අස්සක තියෙන වහලා දාපු පොඩි තැනක්. ඒත් ෂෙන්බට කියලා තියෙන්නේ ඒක ලොකු හොටෙල් එකක් කියලා. ෂෙන්බා මේ ගැන කියද්දි එතන ඉන්න මිනිස්සු වගේක් ෂෙන්බව පන්නනවා. ෂෙන්බට හිතා ගන්න බෑ දැන් මොකද්ද කරන්න කියලා. ඒ තැන බොරු එකක්. ආයෙත් හෝජුන්ව හම්බෙනවා. හෝජුන් කියන්නේ ඔය ලියුම බොරු එකක්. ඕකෙන් වැඩක් නැහැ කියලා. හෝජුන් මෙයාට විහිළුත් කරනවා. ඔයා වංචාවකට අහු වෙලා කියලා. ෂෙන්බ කියන්නේ එයාට ජොබ් එකක් ඕනේ. සල්ලි ඕනේ. මට උදව් කරන්න කියලා. හෝජුන්ට ෂෙන්බ ඉන්න තත්ත්වය ගැන තේරෙනවා. හෝජුන් කියන්නේ මේ කාලේ ජොබ් හොයන එක ගොඩක් අමාරු වැඩක් කියලා. ෂෙන්බ අහන්නේ ඔයාගේ ජොබ් එක මොකද්ද කියලා. හෝජුන් YouTube කෙනෙක්. එයා කෑම ගැන, ට්‍රැවල් ගැන වීඩියෝ දාන්නේ. හෝජුන් එයා කරන මේ වැඩේ ගැන නම් ගොඩක් ආඩම්බරෙන් කියන්නේ. ඒත් ෂෙන්බ නම් මේක ගණන් ගන්නෑ. ෂෙන්බ කියන්නේ එයාට ඇත්ත ජොබ් එකක් හොයලා දෙන්න කියලා. හෝජුන් මේකට උදව් කරනවා. එයා කියන්නේ මමත් ඔයාගේ උදව්වට එන්නම් කියලා. ඒත් ෂෙන්බ ඒකට කැමති නෑ. මේ වෙලාවේ හෝජුන් ෂෙන්බට දෙන්නේ ට්‍රාන්ස්ලේටර් එකක්. මොකද ෂෙන්බට තම හරියට කොරියන් කතා කරන්න බෑ. ෂෙන්බ මේකට ගොඩාක් සතුටු වෙනවා. ෂෙන්බා දැන් ජොබ් හොයනවා. හෝජුන් එයාගේ ගෙදරටත් ෂෙන්බාව එක්කන් ඉනවා. එක වැඩක්වත් හරියන්නේ නැති නිසා ෂෙන්බා දැන් ගොඩක් දුකින් ඉන්නේ. ෂෙන්බාට හැමදාම හම්බෙන වයලින් ආටිස්ට් කෙනෙක් ඉන්නවා. එයා වයලින් එක ගහලා ෂෙන්බාගේ දුක ටිකක් අඩු කරනවා. හෝජුන් අහන්නේ දැන් ඔයාගේ ජොබ් එක කොහොමද කියලා. තාම එකක් හම්බෙලා නෑනේ. හෝජුන් කියන්නේ පහලට එන්න ජොබ් එකක් තියෙනවා. අපි ඒක බලන්න යමු කියලා. මේ දෙන්න ජොබ් එක බලන්න යනවා. මේ දෙන්න එන්නේ හන් කියලා කෙනෙක්ව හම්බෙන්න. හන්ගේ අම්මා අසනීපෙන් එක්තැන් වෙලා ඉන්නේ. ෂෙන්බාට තියෙන්නේ අම්මව බලන්නයි ගෙදර පිරිසිදු කරන්නයි. ෂෙන්බාට එච්චර කැමති නෑ. ඒත් නිකන් ඉදලත් හරියන්නේ නෑනි. ෂෙන්බා මේකට කැමති වෙනවා. ෂෙන්බා එනවා හන්ගේ ගෙදරට. හන්ගේ අම්මා එක්තැන් වෙලා ඉන්නේ. ගෙදරට වැඩට කොච්චර අය ගෙනාවත් එයාලා වැඩි දවසක් ඉන්නේ නෑ. හන්ට ඒකත් ලොකු ප්‍රශ්නයක්. හන් ෂෙන්බාට අම්මව පෙන්නනවා. එයාව පිරිසිදු කරන්නයි, වෙලාවට කෑම කවන්නයි, එයාව බලාගන්න තියෙන්නේ. හන්ගේ වයිෆ් නම් කියන්නේ එයාව විතරක් බලාගෙන හරියන්නේ නැහැ. ඔයා ගෙදරත් පිරිසිදු කරන්න ඕන. අපි රෑ 8ට විතර එන්නේ ඒ වෙද්දි වැඩ ටික ඉවර කරලා තියන්න කියලා. හන්ගේ වයිෆ් නම් එච්චර කරුණාවන්ත කෙනෙක් නෙමෙයි වගේ. ෂෙන්බා ඒකටත් කැමති වෙනවා. අද ෂෙන්බාදි පළවෙනි දවස. ෂෙන්බා අම්මවත් පිරිසිදු කරලා, කෑම කවලා, ගෙදර පිරිසිදු කරන වැඩත් පටන් ගන්නවා.
මේ වෙලාවේ අම්මගේ කාමරෙන් ෂෙන්බාට සද්දයක් ඇහෙනවා. ෂෙන්බා එනවා මේක මොකක්ද බලන්න. කාමරේ දොරත් ඇරලා කෝප්පයක් බිම වැටිලා. ෂෙන්බාට හිතාගන්න බෑ ඒක උනේ කොහොමද කියලා. කාමරේ ඉන්න අම්මත් එක්තැන් වෙලා ඉන්නේ. ෂෙන්බා කෝප්පෙත් මේසේ උඩින් තියලා ආයෙත් වැඩ පටන් ගන්නවා. ෂෙන්බා ගෙදර එන්න හදද්දි හන් වැඩ ඉවර වෙලා එනවා. මෙයාලා අහන්නේ ගෙදර වැඩ කොහොමද කියලා. ෂෙන්බා කියනවා ඔක්කොම හරි කියලා. හන් එහෙනම් හොඳයි හෙටත් එන්න කියලා ෂෙන්බාව පිටත් කරනවා. ෂෙන්බා දෙවිනි දවසෙත් වැඩට එනවා. ගෙදර වැඩ කරලා අම්මට කවලා පිරිසිදු කරලා ඔක්කොම වැඩ ටික කරනවා. අදත් ෂෙන්බා බිම මොප් කරද්දි ඊයේ වුණ සිද්ධියම වෙනවා. කෝප්පයක් වැටෙන සද්දයක් ඇහෙනවා. ෂෙන්බා එනවා මේක බලන්න. මෙයා දොර අරින්න කලින් දොර යටින් බලනවා මොකක්ද මේ කියලා. එතකොට තමා මෙයා දකින්නේ කාගෙද ඡායාවක්. ඒත් එක්කම ඇතුලින් කාගෙද ඇහැකුත් දකිනවා. මේක දැකලා ෂෙන්බා හොඳටම බය වෙනවා. කාමරේ ඇතුලේ ඉන්නේ එක්තැනුන අම්මා විතරයි. එතකොට කවුද මේ ඇවිදින්නේ? ෂෙන්බා රැට හීනෙනුත් බය වෙනවා. මේත් එක්කම හෝජුන් උඩ සද්දට සින්දු දාගෙන ෂෙන්බා ඇවිල්ලා මේල්ලටත් නවත්තන්න කියලා යනවා. ෂෙන්බා තුන්වෙනි දවසෙත් වැඩට එනවා. එදා වුණු සිද්ධිය නිසා මෙයා දැන් හොඳටම බයෙන් ඉන්නේ. අදත් මෙයා වැඩ ටික කරනවා. අදාර සද්ද ඇහෙන්න කලින් මෙයා දොර ළඟට වෙලා ඉන්නවා. අර ඡායාව ෂෙන්බා අදත් දකින්නවා. මෙයා බයෙන් දොර අරිනවා. දකින්න දෙයින් ෂෙන්බා පුදුම වෙනවා. මෙච්චර දවස් එක්තැන් වෙලා හිටිය අම්මා මෙන්න හොඳට ඇවිදිනවා. කිසි ලෙඩක් නැහැ. ඇත්තටම ඇයි අම්මා මෙහෙම කරන්නේ? අම්මා ෂෙන්බාට තර්ජනය කරනවා. මේ ගැන කාට හරි කිව්වොත් රස්සාවෙන් අස් කරනවා කියලා. අපි දැනටමත් දන්නවා මෙයාව බලාගන්න ගොඩක් අය ඉඳලා තිනවා. මෙයා කියන්නේ ඒ අයට මේදී හොයාගන්න දවස් 10ක් විතර යනවා. ඒත් ඔයා දවස් 3න් හොයාගත්තා. පේන විදිහට නම් බුද්ධිමත් කියලා. අම්මා ෂෙන්බාව බය කරනවා මේක ගැන කාට හරි කිව්වොත් ගෙදර හොරකමක් කළා කියලාත් කියනවා කියලා. ෂෙන්බා බයෙන් කියන්නේ මම මේක කාටවත් කියන්නේ නැහැ කියලා. ෂෙන්බා 4 වෙනි දවසෙත් එනවා. ඒත් අද නම් මේ දෙන්න ගෙදර ඉන්නේ නැහැ. හැමතැනම ඇවිදින්න යනවා. shopping කරනවා. කෑම කනවා. කොහොම හරි හන් ගෙදර එන්න කලින් මෙයාලා ගෙදර එනවා. ෂෙන්බා ගෙදර පිරිසිදු කරන වැඩත් ඉවර කරනවා. මේ විදිහට කාලය ගෙවිලා යනවා. අම්මා දැන් ගොඩක් සතුටින් ඉන්නේ. හෝජුන්ත් මෙයාලට එකතු වෙනවා. මෙයාලා ගොඩක් තැන්වල ඇවිදින්න යනවා. හරිම සතුටින් ඉන්නේ. මේ දෙන්න දැන් ගොඩක් යාළුයි. අම්මා කියන්නේ ඔයා දන්නවද මම ඔයාව බේරගත්තා. වැඩට ඇවිල්ලා දවස් 3කට පස්සේ මගේ පුතාට ඕන වුණා ඔයාව අයින් කරන්න. ඒත් මම කිව්වා ඔයාව අයින් කරන්න එපා මට ඔයාව ඕන කියලා. ෂෙන්බාට ගොඩක් සතුටුයි. තව අම්මා අහනවා ඔයා ඇයි මම බොරුවක් කරනවා කියලා හන්ට කියන්නේ නැත්තේ කියලා. ෂෙන්බා කියන්නේ මම කොහොමද එහෙම කරන්නේ? මගේ රස්සාව නැති වෙනවනේ. අනික මම මේ රස්සාව කරන්නේ ගොඩක් ආසාවෙන් කියලා. මේ දෙන්න හොඳම යාළුවෝ. ෂෙන්බා අම්මගෙන් අහන්නේ ඔයා ඇයි මේ විදිහට බොරුවක් කරන්නේ කියලා. එතකොට අම්මා දුකින් කතාවක් කියන්න ගන්නවා. මමයි එයයි තරුණ කාලෙදී රෙස්ටොරන්ට් එකක් කළා. මෙයාලා ගොඩක් සතුටින් ජීවත් වෙලා තියෙනවා. ළමයි ලොකු වෙලා කසාද බැන්දට පස්සේ මෙයාලා හිතලා තියෙන්නේ අපිට දැන් සතුටින් ඉන්න පුරුවන් කියලා. ළමයින්ට දරුවෝ හම්බෙලා තියෙනවා. හස්බන්ඩ් මැරිලා ගිහිල්ලා. ළමයි රෙස්ටොරන්ට් එකත් වහලා දාලා. ළමයි මේ අම්මට කියලා එයාලගේ දරුවෝ බලා ගන්න කියලා. එතනින් පස්සේ මේ අම්මා සතුටින් නෙමෙයි ඉඳලා තියෙන්නේ. මේ දේවල් එපා වෙච්ච අම්මා දවසක් අසනීපෙන් වගේ රඟපාලා තිනවා. තාමත් එහෙමයි. මෙයාට ඕන වෙලා තියෙන්නේ තමන්ගේ අන්තිම කාලෙත් කාටවත් බරක් නොවි තමන්ගේම දෙයක් අරගෙන ඉන්න. අම්මගේ මේ කතාව ඇහුවට පස්සේ ෂෙන්බාටත් දෙයක් මතක් වෙලා තියෙනවා. එයාගේ තාත්තගේ හීනෙත් ඒක. ෂෙන්බා එයාගේ පොඩි කඩේ ලොකු රෙස්ටොරන්ට් එකක් කරන හීනය. ෂෙන්බාට හිතිලා එයා ඒ හීනට යන්න ඕන කියලා. මේ දෙන්නගේ අදහස එකතු වෙලා රෙස්ටොරන්ට් එකක් දාන්න. දැන් මෙයාලා රෙස්ටොරන්ට් එක දාන්න තැනක් හොයනවා. ජෝහුන් මෙයාලට ළඟින්ම ඉතින් උදව් කරනවා. මෙයාලා ගොඩක් තැන් බලන්න යනවා. සමහර තැන් වැඩේට ගැලපෙන්නේ නැහැ. සමහර ඒලා ගණන් වැඩි. මෙයාලට තැන් හොයලා දැන් එපා වෙලා. එකක්වත් හරියන්නේ නැහැ. මෙයාලා බිම එකක් බොන්න එනවා. එතකොට තමා මෙයාලට දැනගන්න ලැබෙන්නේ මෙතන ට්‍රෙන්ඩ් එකට දෙනවා කියලා. මෙයාලා මෙතන අයිතිකාරයාගේ නම්බර් එකත් ඉල්ල ගන්නවා. අයිතිකාරයව හම්බෙන්නවම තමා දකින්නේ ඒ ඉන්නේ මුල් දවසේම ෂෙන්බාව අල්ලගත්ත පොලිස්කාරයා. මෙයා දැක්ක ගමන් ෂෙන්බාව අඳුර ගන්නවා. කොහොම හරි මේ තැන මෙයාලට හම්බෙනවා. මෙයාලා මෙතන ලස්සනට සරසලා දැන් ෂොප් එක ඕපන් කරන්න යන්නේ. ජෝහුන් ඉන්නේ යාඩි සුපුරුදු වැඩේම තමා. හැමදේම වීඩියෝ කර. එයා ෂෙන්බාට කියන්නේ රිබන් එක ඉක්මනට කපන්න ඕපන් කරමු කියලා. ඒත් ෂෙන්බා මෙයාට කියන්නේ ඔහොම ඉන්න මගේ යාළුවෝ ටිකක් එනවා කියලා.
ජෝහුන් පුදුම වෙලා කියන්නේ ඔයාට මේ කොරියාවෙම ඉන්න එකම යාළුවා මම කියලා. ඒ ජෝහුන්වත් පුදුම කරමින් ෂෙන්බාගේ යාළුව වෙනවා. ෂෙන්බා මෙහෙට ආපු දවසෙම රණ්ඩු වෙද්දි බේරගත්ත කෙල්ල. වයලින් ග්‍රහණ යාළුවෝ, ඩ්‍රම්ස් ගහන යාළුවෙක්. දැන් ෂෙන්බාට මෙහි යාළුවෝ ගොඩක් ඉන්නවා. මෙයාලා රෙස්ටොරන්ට් එකේ ඕපන් එකත් ලස්සනට කරනවා. කට්ටිය ගොඩක් සතුටින් ඉන්නේ. රෙස්ටොරන්ට් එකේ නම තමා ග්‍රැනීස් කිචන්. පාර්ට් ටයිම් වලටත් ගැහණු ළමෙක් එනවා. රෙස්ටොරන්ට් එකටත් කට්ටිය ගොඩක් එනවා. මෙයාලා හරිම සතුටින් ඉන්නේ. කට්ටිය කෑමත් ගොඩක් රසයි කියලා හොඳ කියලා යන්නේ. මේ වෙලාවේ රයිස් එකකට ඕඩර් එකත් ඇවිල්ලා ඒව ඉවර වෙලා. දැන් මෙයාලට කරන්න දෙයක් නැහැ. එතකොට තමා ෂෙන්බාට මතක් වෙන්නේ එයා තාත්තත් එක්ක ඉන්නකොට වුණ මෙහිම සිද්ධියක්. තාත්තා එවලම රයිස් හදලා දෙනවා. ෂෙන්බාත් අද ඒ විදිහටම කරනවා. ෂෙන්බාගේ මේ රයිස් එක ගොඩක් රසට තියෙනවා. ඒකට ඕඩර් ගොඩක් එනවා. ඉතින් ඉන්දෝ කිම්චි ෆ්‍රයිඩ් රයිස් කියලා ඒකට අලුත් නමකුත් දානවා. අම්මා කඩේ වැඩ කරන ගමන් කොහොම හරි හන්ට මේ ගැන සැක හිතෙන්නේ නැති විදිහට වැඩ කරනවා. හෝජුන් එන්නේ ෂෙන්බා හම්බෙන්න. හෝජුන් කියන්නේ එදා කඩේ ඕපන් කරන වීඩියෝ එක නම් හොඳට තිබ්බ කියා. ෂෙන්බා හරනේ වීඩියෝ හදන වැඩෙන් වාට කීයක් විතර ලැබෙනවද කියලා. හෝජුන් නම් කියන්නේ ඒක ගොඩාක් පොඩි ගාණක් කියලා. ඕවා හැමෝම කරන දේවල්. ටිකක් අලුත් දෙයක් හිතන්න කියලා ෂෙන්බා කියනවා. එතකොට හෝජුන් කියන්නේ මියුසික් ගොඩක් ප්‍රසිද්ධයි. ඒත් ඉතින් ඒක හැමෝම කරනවා කියලා. ෂෙන්බා කියන්නේ මියුසික් ගොඩක් හොඳයි. ඔයා පිටරට අය ටාර්ගට් කරලා වීඩියෝ හදන්න කියලා. ඔයා කොරියන් මියුසික් වලට දෙමළ පද දාලා වීඩියෝ හදන්න. ඒක වෙනස් විදිහේ වැඩක් වෙයි කියලා තමා ෂෙන්බා කියන්නේ. ෂෙන්බාගේ යාළුවෝ ටිකත් ඇවිල්ලා රෙස්ටොරන්ට් එකේ වැඩවලට උදව් වෙන්න. මේ වෙලාවේ හෝජුන් කියන්නේ එයාලගේ මියුසික් බෑන්ඩ් එකේ වැඩේ කට්ටියගෙන් අහන්න කියලා. මේ අදහස ගැන ෂෙන්බා කට්ටියට කියනවා. එයාලා ගොඩක් කැමති වෙලවා වැඩේට. ඒත් කට්ටිය කියන්නේ එයාලට ප්‍රැක්ටිස් කරන්න තැනක් නැහැ කියලා. එතකොට අම්මා ඉදිරිපත් වෙලා මේ රෙස්ටොරන්ට් එක දෙනවා රෑට මේකේ ප්‍රැක්ටිස් කරන්න කියලා. Han කතා කරලා ෂෙන්බාගෙන් උදව්වක් ඉල්ලනවා. එයාලා මේ සතියන්තේ ළමයි බලන්න යන්න හදන්නේ. ඒ නිසා මේ සතියන්තේ ගෙදර නැවතිලා අම්මව බලාගන්න පුරුණද කියලා අහන්නේ. ෂෙන්බා මේකට ගොඩක් කැමැත්තෙන් හා කියනවා. යාළුවෝ කට්ටිය පොඩි ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා. ෂෙන්බා කට්ටියගේ ආරක්ෂාවට කියලා රෝදවලට දෙහිගිඩි කියනවා. මේක දකින හෝජුන් අහන්නේ ඔර මොකටද කියලා. ෂෙන්බා ආරක්ෂාවට කියලා කිව්වම හෝජුන් අහන්නේ එතකොට සීට් බෙල්ට් එහෙම තියෙන්නේ මොකටද කියලා. මාම ෂෙන්බාට කෝල් කරලා කියන්නේ කලින් අය අරන් තිබ්බ එකට මනීදෙන් හිරේ ගිහින් අපිත් නඩුවක් දාමුද කියලා. අපේ සල්ලි හොරකම් කරපු එකටත්. ඒත් ෂෙන්බා නම් දේවට කැමති නෑ. යාළුවෝ කට්ටිය මියුසික් වීඩියෝ හදන වැඩෙත් කරගෙන යනවා. මෙයාලගේ වීඩියෝ දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා. මේ අතරේ දවසක තමා Han මෙයාලගේ රෙස්ටොරන්ට් එකට එන්නේ. Han මොනා හරි දැනගෙන වගේ. Han එද්දි අම්මයි ෂෙන්බයි දෙන්නම මෙහෙ ඉන්නේ. මෙයාලා හැංගෙනවා. පාර්ට් ටයිම් වැඩ කරන ගැහණු ළමයා ඉන්න නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. Han කෑම කාලා අහන්නේ මෙහෙ වැඩ කරන්න තව කවුද ඉන්නේ කියලා. එතකොට මේ ගැහණු ළමයා කියනවා වෙන කවුරුත් නැහැ කියලා. Han කෑමත් රසයි කියලා මෙතනින් යනවා. අම්මයි ෂෙන්බයි ඉක්මනට ගෙදර එනවා. කොහොම හරි මෙයාලා ඒ කරදරනුත් බේරෙනවා. මේත් එක්කම තමා මෙයාලගේ බෑන්ඩ් එකට සුබ ආරංචියක් ලැබෙන්නේ. මෙයාලගේ වීඩියෝ දෙකපු ලොකු කම්පැනි එකට මෙයාලව හම්බ වෙන්න ඕනේ කියලා. යාළුවෝ කට්ටිය ගොඩක් සතුටු වෙනවා. ඒත් මෙයාලට ප්‍රශ්නයක් එනවා. මෙයාලා මියුසික් වීඩියෝ එකක් කරන්න ඕනේ. ඒකට ගොඩක් සල්ලි ඕනේ. ඒත් මේ කට්ටිය ළඟ සල්ලි නැහැ. මේකට යාළුවෝ ටික දුකින් ඉන්නේ. ෂෙන්බා මෙච්චර කාලයක් මෙහෙ වැඩ කරලා එකතු කරපු සල්ලි තියෙන්නේ අම්මා ළඟ. ෂෙන්බා තාත්තගේ ණය ගෙවන්න සල්ලි එකතු කරලා තියෙන්නේ. ඒත් මේ බෑන්ඩ් එකේ වැඩේට ඕන නිසා ෂෙන්බා අම්මට කියනවා සල්ලි ඕන කියලා. ඒත් අම්මා නම් මේ වැඩේට කැමති නැහැ. මොකද ෂෙන්බා මහන්සි වෙලා එකතු කරපු සල්ලි මේවා. අන්තිමට අම්මත් කැමති වෙනවා. ෂෙන්බාට සල්ලි ටික දෙනවා. දැන් Han ගෙදර එන වෙලාව. ෂෙන්බා ඉක්මනට යන්න ලෑස්ති වෙනවා. ෂෙන්බා පරක්කු වැඩි. Han ඇවිල්ලා. Han ෂෙන්බාට කතා කරනවා. Hanටත් මොකක් හරි සැකයක් ඇති වෙලා. ෂෙන්බාගේ බෑග් එක බලනවා. ඒකේ සල්ලි තියනවා දකිද්දි මෙයා හිතන්නේ මෙයාලගේ ගෙදරින් හොරකම් කරලා කියලා. ෂෙන්බා හොරෙක් කියලා හිතන්නේ. මෙයාලා ෂෙන්බාට හොදටම බනිනවා. ෂෙන්බා පැහැදිලි කරන්න හැදුවත් හරියන්නේ නැහැ. අම්මා මේක තවත් ඉවසන්නේ නැහැ. එයා මෙච්චර කාලයක් කරපු රගපෑම පැත්තකට දාලා ෂෙන්බා වෙනුවෙන් කතා කරනවා. මේක දකින හන්ට අදහ ගන්න බෑ. අම්මා කියන්නේ මේ සල්ලි ෂෙන්බා ඉතුරු කරපු ඒවා එයාට දෙන්න කියලා. අම්මා ෂෙන්බාට සල්ලි ටික දීලා පිටත් කරනවා. රෙස්ටොරන්ට් එකේ ඇදුමකුත් Han දකින්නවා. හන්ට ගොඩක් තරහ යනවා. එයා අම්මට බනිනවා
ඔය ආයෙත් කුස්සිය වැඩ කරන්න ගියද කියලා. අම්මා කියන්නේ මං කුස්සිය වැඩ කරලා තමා ඔයාලව හෙදුවේ. මට ඒක කරන්න ඕනේ කියලා. හන් කියන්නේ ඒ නිසා තමා අපි ඔයාට කියන්නේ ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න කියලා. ඒත් අම්මා ඒ වැඩේට කැමති නෑ. එයා මෙච්චර කාලයක් අසනීපයි වගේ හිටියෙත් ඒ නිසානේ. අම්මා කියන්නේ මට එහෙම ඉන්න බැහැ. මට මගේම දෙයක් කරන්න ඕන කියලා. මේ දේ නිසා අම්මට අසනීප වෙනවා. එයාව හොස්පිටල් එකට ගෙනියනවා. ෂෙන්බා තාමත් මෙතන. එයාත් නිකන් ඉන්නේ නැහැ. ෂෙන්බාත් එනවා හොස්පිටල් එකට. ඒත් හන් නම් ෂෙන්බාට ඇතුළට යන්න දෙන්නේ නැහැ. ෂෙන්බා හන්ගේ කකුල් දෙක ළඟ වෙටිලා අඩ ඉල්ලන්නේ බලන්න යන්න දෙන්න කියලා. අන්තිමට හන් ෂෙන්බාට ඇතුළට යන්න දෙනවා. අම්මව මේ විදිහට දකින ෂෙන්බා ඉන්නේ ගොඩාක් දුකින්. මේ දුක දරා ගන්න බැහැ එයාට. ෂෙන්බා යාළුව කට්ටියව හම්බෙන්න ඇවිල්ලා. මියුසික් වීඩියෝ එකට ඕන සල්ලි ටික දෙනවා. යාළුව කට්ටිය මේකට ගොඩාක් සතුටු වෙනවා. එයාලා මියුසික් වීඩියෝ එකේ වැඩේ පටන් ගන්නවා. මේ අතරේ තමා ෂෙන්බා වීඩියෝ එකක් දකින්නේ කුණාටුවක් ඇවිල්ලා එයාලගේ පලාත නාය ගිහින් කියලා. මේක දකින ෂෙන්බා පොඩ්ඩක්වත් පරක්කු වෙන්නේ නැහැ. ෂෙන්බා ඉක්මනට ඉන්දියාවට එනවා. මේ ගැන යාළුවන්ට කියන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ෂෙන්බා කෙලින්ම එන්නේ අම්මවයි තාත්තවයි හොයාගෙන. එයාලව දැක්කම තමා ෂෙන්බාගේ ඇගට ලේ ටිකක් උනන්නේ. ෂෙන්බාව දැක්කම ගෙදර අයටත් ගොඩාක් සතුටුයි. මාමා එනවා ෂෙන්බා එක්ක කතා කරන්න. මෙයා මණි එක්ක තරහින් හිටියට දැන් නම් එහෙම නෑ වගේ. මාමා කියන්නේ මණී දැන් ඉස්සර වගේ නෙමෙයි. නායගිය වෙලාවෙත් එයා අපිට උදව් කළා. එයා දැන් වෙනස් වෙලා කියලා මාමා කියන්නේ. මණීට ඕන වෙලා ෂෙන්බාට කතා කරන්න. මණී කෝල් කළත් ෆෝන් එක ගන්නේ නැති නිසා මණී එනවා ෂෙන්බාව හම්බ වෙන්න. මණීට ඕන වෙලා තියෙන්නේ ෂෙන්බා හම්බෙලා එයාගින් සමාව ඉල්ලන්න. මණී ඒක ෂෙන්බාට කියනවා. ෂෙන්බා මෙයාට සමාව දෙනවා. ෂෙන්බා කියන්නේ එදා ගෙදර අයට උදව් කරපු එකට ගොඩාක් ස්තුතියි කියලා. මේ අතරේ හෝජුන් ෂෙන්බාට වීඩියෝ එකක් එවනවා. මේ වීඩියෝ එකේ තියෙන වෙස් මුහුණ දැකලා ෂෙන්බාට දෙයක් මතක් වෙනවා. ෂෙන්බා එයාපෝට් එකෙන් එළියට ආපු වෙලාවෙම ෂෙන්බාව සනසපු මැජික් කාර්යය ඔයාට මතක ඇති. ඒ වෙන කවුරුත් නෙමෙයි මේ හෝජුන්ම තමා. හෝජුන් කියන්නේ එයාට දුකින් ඉන්න ෂෙන්බාව දැක්කම ෂෙන්බාට උදව් කරන්න ඕන වුණා කියා. ඒත් දැන් ෂෙන්බා නැතුව පාළුයි කියලා. මේත් එක්කම තමා ෂෙන්බාව පුදුම කරමින් එයාගේ කොරියාවේ යාළුවෝ කට්ටිය මෙහෙට එන්නේ. යාළුවෝ කට්ටියව දැකලා ෂෙන්බා ගොඩක් සතුටු වෙනවා. ෂෙන්බා අම්මා ගණත් අහනවා. එදා අසනීප වුණු වෙලාවේ අම්මා නැති වෙලා. ෂෙන්බා ඒකට ගොඩක් දුක් වෙනවා. මෙයාලා මෙහෙ ඇවිත් ගොඩක් විනෝද වෙනවා. යාළුවෝ කට්ටිය නිතරම අහනවා ෂෙන්බා එහෙ එක්කන් යන්න. තාත්තා කියන්නේ ෂෙන්බා කැමති දෙයක් කරන්න. මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි කියලා. ෂෙන්බා ආයෙත් කොරියාවට එනවා. ෂෙන්බා කෙලින්ම එන්නේ එයාලගේ රෙස්ටුරන්ට් එකට. ෂෙන්බා මේක ආයෙත් පටන් ගන්නවා. ෂෙන්බාගේ තාත්තත් හැමදාම හීන දැක්කේ මේ දේ බලන්න තමා. අන්තිමට ෂෙන්බා හැමෝගෙම හීන හැබෑ කරනවා. දැන් මෙයාට අනන්‍යතාවයක් තියෙනවා. ඒ තමා මෙයා දැන් ග්‍රැනීස් කිචන් එකේ ෂෙන්බා. ඒ විදිහට මේ කතාව අවසන් වෙනවා. ඔයාලටත් කියන්න තියෙන්නේ ජීවිතේට මොන ප්‍රශ්නාවත් අත්හරින්න එපා. මහන්සි වෙලා ජීවිතේ දිනන්න උත්සාහ කරන්න. ඉතින් ඔයාලා මේ කතාවට කැමති නම් මේ වීඩියෝ එක ගැන අදහස පහලින් කමෙන්ට් කරන්න යන්න. මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. තවත් මෙවැනිම ලස්සන චිත්‍රපට බලන්න SL Movie Recaps subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. සුබ දවසක්.